හෙලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අපි යන්න අද දවස පටන් ගන්න යන්නේ දුව ඉස්කෝලේට දාලා මම යනවා වැඩට. අන්න ඒ දකුණු පැත්තේ තියෙන්නේ ඉස්කෝලේ. ඔය රතු පාටට වගේ තියෙන්නේ. ඒක තමයි ඉස්කෝලේ. ඉතින් මේ හෙමීට යන්නේ නිවාඩු පාඩුවේ මට ඕන වෙලාවක යන්න පුළුවන්. මේ අද මම වැඩ කරන දවසක් නෙමෙයි. වොලන්ටියරින් කරන දවසක්. වැඩ කරන්නේ මෙඩිකල් ක්ලිනික් එකක. මේ ක්ලිනික් එකේ ડોක්ටර් එයා යනවා අද ICU එකට. ડોක්ටර් වැඩ කරන්නේ Tuesday, Wednesday and Thursday. අනිත් දවස් දෙකේ මේ කරන්නේ breathing test, home sleep study කියන ටෙස්ට් දෙක. ඉතින් අද ටිකක් ලයිට් දවසක් මේ ගොඩක් වැඩ නැහැ. patientsලා 3 දෙනයි ඉන්නේ. ඉතින් මම බැලුවේ අපිට 12 වෙනකන් තමයි අද වැඩ තියෙන්නේ සිකුරාදාට. ඉතින් කලින් සාමාන්‍යයෙන් 9:00 විතර වගේ වෙද්දි තමයි යන්නේ බබාව මේ ඉස්කෝලේට දාලා. ඉතින් අද 12ට ඉවර වෙන හින්දා මම හිතුවා ඉතින් patientsලා 3 දෙනා ඉන්නේ කොහොමද පැය භාගයක වගේ වෙලාවක් යනවා එක patient කෙනෙක්ට. breathing test දෙකයි home sleep study එකයි තියෙන්නේ. ඉතින් ඒක කරලා ඉවර වෙලා මේ මම අද කලින් යනවා මොකද අද හවස මේ මගේ දුවගේ අලුත් ඉස්කෝලේ නුවක් චාටර් ස්කූල් එකට එයා මේ ලොටරි එකකින් සිලෙක්ට් වුණා. ඉතින් ඒක ලොකු ඉස්කෝලයක්, පබ්ලික් ස්කූල් එකක්. ඉතින් ඒකට යන්න හම්බෙන්න ගොඩක් අය try කරනවා. ඉතින් ඒකට යන්න. ඉතින් කොහොම හරි මගේ දුවට ඒක හම්බුණා. මේ ඉතින් ඒකේ ටීචර්ස් ඇප්‍රිෂියේෂන් වීක් එක තමයි මේ නෙක්ස්ට් වීක් එක. ඉතින් ඒකට ටීචර්ගේ ඩෝ එක ඩෙකොරේට් කරන්න ඕනේ. ඉතින් මම එක ඩෝ එකකට සයින් අප් වුණා. ඉතින් ඒකට බඩු ගන්න යන්න ඕනේ. මේ ඒ හින්දා මේ දුවත් එක ගියොත් එහෙම මට ඒක හරියට කරගන්න වෙන්නේ ගන්න තැන. යා ඉතින් ගොඩක් සාමාන්‍ය ළමයි එක ගියාම අමාරු වෙන්නේ මේ බඩු ගන්න. ඉතින් මං හිතුවා ටිකක් කලින් patientsලා 3 දෙනා ඉන්නේ. ඒ හින්දා ටිකක් කලින් මේ යන්න කියලා මේ ලොකු වැඩක් නැති හින්දාද 12 වෙනකම් ඉන්නේ නැතුව බලමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා එහෙනම්. ඉතින් මෙතන ඉඳන් විනාඩි 10ක විතර දුරකින් මම වැඩ කරන තැන තියෙන්නේ. පල්මනොලොජිස්ට් කෙනෙක් කරන්නේ. එයා ස්ලීප් ස්පෙෂලිස්ට් කෙනෙකුත් වෙනවා. පාකිස්තාන් ડોක්ටර් කෙනෙක්. මට වර්කින් වීසා එකක් හම්බුනේ ගිය අවුරුද්දේ නොවැම්බර් වල. ඉතින් එතකන් මම අවුරුදු 6ක් මෙහෙ හිටියා. ඒත් මේ වැඩ කරන්නේ නැතුව ගෙදර හිටියේ. ඉතින් අවුරුදු 6කින් පස්සේ තමයි මෙහෙම වැඩට යන්න මට මේ chance එකක් හම්බුනේ. මගේ වීසා එක H4 වීසා එක, H1B spouse වීසා එක. ඊට කලින් හිටියේ F2 වීසා එකේ dependent වීසා එකක්. ඉතින් ඒකේ වැඩ කරන්න බෑ. ඒ volunteering තමයි කරේ ඊට කලින්. ඉතින් working visa එකත් හම්බුනේ නැත්නම් මම apply කර හිටියා. ඒ වුණාට ගොඩක් ඒවට ආන්න බැරි වුණා. මොකද certificate එහෙම ගොඩක් ඉල්ලලා තිබ්බ හින්දා මට ඒවා මොකුත් තිබ්බේ නැහැ. ලංකාවෙන් ගත්ත degree එකයි ඒකේ අවුරුදු එකමාරක work experience විතරයි තිබ්බේ මට. apply කරන එකත් නවත්තන්න කියලා හිටියා. මොකටවත් interview එකත් call කරන්නේ නැති නිසා. කොහොම හරි එකපාරම මේ ડોක්ටර් තමයි interview එකට ඉස්සලාම call කරේ. පෙබරවාරි වගේ පටන් ගත්තේ. දැන් වෙනකන් වැඩ කරගෙන යනවා. ඒකේ Tuesday and Thursday තමයි full day වැඩ කරන්නේ මම. අනිත් දවස්වල මම ආස හින්දා යනවා. ඉතින් එතනට මේ ඒක ඉතින් මම බබාව ඉස්කෝලේට දාලා එයා ඉස්කෝලේ ඉන්න වෙලාවේ මම ගිහිල්ලා එතන වැඩ කරනවා. එතනින් තියන්න ෆෝන් වලට ඇහෙද දන්නේ නැහැ. මට මෙතන තියලා යන එක ලේසි වගේ අතේ තියාගෙන ඉන්නවට වැඩිය. ඔයාලට කැමති නම් මගේ ගැන දැනගන්න ඉතින් මගෙත් එක්ක YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම එතන කරන්නේ ඇත්තටම patientලා check in and check out appointment schedule කරන එක. ඉතින් test කරනවා. දැන් අපේ ඔය අසනීප වෙලා ගියාම මේ ලේ අරන් check කරන්නේ ඒ වගේ pulmonologistලා. ඒ කියන්නේ ශ්වසන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ටෙස්ට් කරනවා මේ breathing test. ඒක කරනවා මම. ඊට අමතරව home sleep study කියලා මේ
අර නිින්ද යන්නේ නැති ප්‍රශ්න තියෙන පේෂන්ට්ලට මේ ඒගොල්ලෝ ඇසෙස් කරන්න හෝම් ස්ලීප් ටෙස්ට් ඒක කරනවා. Wednesday Thursday ඒ දවස්වලට ගොඩක් බිසි. එන පේෂන්ට්ලා කොහමරි එනවා 25ක් 30ක් විතර. හරිම බිසි ඒ දවස් තුන නම්. Monday Friday light days දෙකක්. ඔන්න එහෙනම් මම වැඩට ආවා. ඉතින් මේක තමයි යුනිෆෝම් එක. මම වැඩ කරන ක්ලිනික් එකේ එක එක තැන්වල එක එක පාටවල් තියෙනවා. ඉතින් Tamanට කැමති පාට අඳින්නත් දෙනවා සමහර ડોක්ටර්ස්ලා. ක්ලිනික්ස් තමයි තියෙන්නේ මේකේ. ඉතින් 1 2 4 කියන සූට් එක තමයි අපි ඉන්නේ. වෙනදට වැඩි පරක්කු. කර්මල් ක්‍රන්ච් එකක්. හරිම රසයි. කැලරිස් තියෙනවා 470 වද කොහෙද? මම බොන්නේ මේ පළවෙනි පාර බොන්නේ මේක. මම සාමාන්‍යයෙන් මෝකා එකක් තමයි බොන්නේ. අද ගත්ත බලන්න කොහොමද කියලා මේ අපේ බෙහෙත් දෙන මෙඩිකල් කම්පනීස් වලින් රිප්‍රසන්ටේටිව්ලා එවනවා මේ අපිට ලන්ච් වගේ ස්නැක් ಜಾති මොන හරි ඒගොල්ලෝ මේ ස්පොන්සර් කරනවා. සතියේට කොහමද දෙතුන් පාරක් හම් වෙනවා. ඊට පස්සේ ડોක්ටර් දෙනවා. ක්ලිනික් එක කරන ડોක්ටර් හසාන්. පේෂන්ට්ලා හරිම කැමති ඒ ડોක්ටර්ට. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ડોක්ටර් හසාන්. මම වැඩ කරන්නේ ඒ ડોක්ටර්ට. අනිත් එක්කෙනා ડોක්ටර් ඉනායත් කියලා. එයා ෆැමිලි මෙඩිසින් එක්කෙනෙක්. ඉතින් එයාට එක මෙඩිකල් ඇසිස්ටන්ට් කෙනයි අනිත් දෙන්නම මගෙත් එක්ක වැඩ කරන්නේ මේ ડોක්ටර් හසාන්. ඉතින් ඒගොල්ලෝ කොහොමද අපි ඔක්කොම එකට ඉන්නේ. ඒකට හරිම හොඳයි. ඒගොල්ලෝ හරියට උදව් කරනවා. දන්නේ දේවල් කියලා දෙනවා. මම මේ වැඩට යනකොට මේ අවුරුදු 6ක්ම ගෙදර ඉඳලානේ ගියේ. ඉතින් මේ හරි මට ටිකක් මුලදී අමාරු වුණා මේ ඔයාලට අත්දැකීම් තියෙනවා නම් වැඩ නොකර ඉඳලා එහෙම වැඩ කරන්න පටන් ගත්තාම මේ ටිකක් අර ඒ වේගෙට අපි ටිකක් හැඩගැහෙන ටිකක් කල් යනවා. ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ මට උදව් කරා ගොඩක්. ඉවසුවා මම ගන්න කාලේ වැඩි, ගත්ත කාලේ වැඩි මේ තන පුරුදු වෙන්න. ඉතින් ඒගොල්ලෝ හරියට මුලදී ගොඩක් ඉවසීමෙන් හිටියා මේ මම ඒ දේවල් ඉගෙන ගන්න. ඉතින් හරිම ෂෝක්. එතන මම හරි ආසාවෙන් වැඩ කරන තැන. පේෂන්ට්ස්ලාත් හරි හොඳයි. ඉතින් මේ හොඳට කතා බහ කරනවා. ආසයි ඉතින් එතන වැඩ කරන්න. අද මම හොඳටම පරක්කුයි මේ ළමයා ගන්නානේ. මෙතන මෙහෙම නම්බර එක තියන්න ඕනේ. එතකොට ටීචර් මේ මෙතන දොර ඇරලා එවනවා ළමයා. හරි. ඔන්න ඔය විදිහට යනවා දෙන්නත් එක්ක. අපි ආවා වෝල්මාර්ට් එකට. එන්න ඉන්නවා මගේ ඩ්‍රින්ක් එකේ ඉතුරු ටික බොන බබා. අපි දෙන්නත් එක්ක යනවා දැන් වෝල්මාර්ට් එකට. Hi again. Hi. Unnating man yanawa Walmart eකට ගන්න පාතු මගේ short school එක. channel එක subscribe කරන්න. Okay. ඉතින් ඔයාට ආරයි. ගොඩක් නේද? මම මේකප් දාලා නැකලි දාලා මගේ මේකප්. Hi. Okay, let's get a car. And you are going to get in there. බඩු ටික ගත්තා. දැන් ඉතින් යනවා ගෙදර. apartment එක. තාම ඉන්නේ apartment එකක.
වීඩියෝ තියෙන්නේ අපි ඇමරිකාවේ ලබන අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයා කැමති නම් මේ වගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න මේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙනකන් ආදරෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරනවා.